ආයිබෝවන් අද අපි මේ විස්තර කිරීම හරහා යන්න සූදානම් වෙන්නේ අපේ ලෝකයේ තියෙන අතිශය දුෂ්කර අඳුරු ඒ වගේම කිසිම අනුකම්පාවක් නැති අබිරහස්ම පරිසරයකටයි. ඒ තමයි පැසිෆික් සාගරයේ ගැඹුරුම ස්ථානය වෙන මරියානා ආගාධය. ඉතින් පෘථිවියේ මේ සැඟවුණු ලෝකය කරා මානවයාගේ අපූර්ව ගමන ගැන අපි අද කතා කරමු. හරි. අපි කෙලින්ම කතාවට බහිමු. මීටර් 11,000 මේක නිකම් මෙලක්කමක් නෙමෙයි. මේකෙන් කියවෙන්නේ චැලෙන්ජර් ඩීප් කියන පෘථිවිය දැනට හොයාගෙන තියෙන ගැඹුරුම ස්ථානය ගැනයි. නිකමට හිතලා බලන්න මේක පැසිෆික් සාගර පතුලේ තියෙන සම්පූර්ණයෙන්ම අඳුරු කළු කුහරයක්. මේක කොච්චර ගැඹුරුද කියනවා නම් ලෝකයේ උස්සම කන්ද වෙන එවරස් කන්ද ගෙනත් මේකට දැම්මත් ඒක මුළුමනින්ම වැහිලා යන්න තවත් මීටර් 2000කට වඩා වැඩි ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒක අදහගන්නත් අමාරුයි නේද? ඉතින් මෙතනදී අපිට ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. පෘථිවියේ නිරපේක්ෂ පතුලේ මේ තරම් ගැඹුරු තැනක නොනැසී පවතින මානවයාට සහ අනිත් ජීවීන්ට මොනවද ඕනේ කරන්නේ? මේක නිකම්ම කළුවර තැනක් විතරක් නෙමෙයි. වතුර මිදෙන තරමේ අතිශය සීතලක් ආම්ලික පරිසරයක් වගේම දරා ගන්න බැරි තරමේ අතිවිශාල පීඩනයක් තියෙන තැනක්. ජීවයක් පවතින මීට වඩා අභියෝගාත්මක තවත් තැනක් ලෝකයේ නැති තරම්. විද්‍යාඥයන් මේ භූවිද්‍යාත්මක පාතාලයට කියන්නේ හේඩල් කලාපය කියලා. ග්‍රීක මිත්‍යා කතාවල එන පාතාල ලෝකයේ නම වෙන හේඩිස් කියන එකෙන් තමයි මේක නම් කරලා තියෙන්නේ. ඒ නම කොච්චර ගැළපෙනවද කියන එක ඔබටම තේරෙනවා ඇති. පැසිෆික් භූතැටිය මරියානා භූතැටියට යටින් ගමන් කරද්දී සිද්ධ වුණු උපරිපාතනය සබ්ඩක්ෂන් කියන ක්‍රියාවලිය නිසා තමයි මේ දෙවන්ත පැල්ම නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතිහාසයේ බොහෝ කාලයක් යනකම් විද්‍යාඥයන් පවා හිතුවේ මේක කිසිම ජීවියෙකුට ඉන්න බැරි, ළඟා වෙන්න බැරි සම්පූර්ණයෙන්ම හිස් කලාපයක් කියලායි. අපි දැන් පොඩ්ඩක් බලමු මේ ගවේෂණ ඉතිහාසය කොහොමද ගලාගෙන ආවේ කියලා. 1975 දී HMS Challenger නෞකාවෙන් පටන්ගෙන 1960 දී ට්‍රියස්ටේ ගමන, ඊට පස්සේ 1996 කයිකෝ ගවේෂණය හරහා 1912 ජේම්ස් කැමරන්ගේ ගවේෂණය දක්වා මේක විහිදෙනවා. 1975 දී HMS Challenger නැවේ කාර්ය මණ්ඩලයට එයාලගේ මිනුම්කමේ පවා මදි වුණා මේ පතුල මනින්න. හැබැයි එතන ඉඳලා අද වෙනකම් අභීත නවීන ගවේෂකයන් මේ අඳුරු අගාධය ජය ගන්න සමත් වෙලා තියෙනවා. හරි. අපි මුලින්ම කතා කරමු 1960 අවුරුද්දේ සිද්ධ වුණු ට්‍රියස්ටි ගවේෂණය ගැන. ජැක් පිකාඩ් සහ ඩොන් වෝල්ෂ් කියන දෙන්නා ගිය මේ ගමන තමයි අපි ගවේෂණ ඉතිහාසයේ මූලිකම සම්දිස්ථානය. හිතාගන්නකෝ මේ ගමන කොච්චර බිහිසුණු වෙන්නේ නැද්ද කියලා. පෑ 5ක් පුරා පතුලට යනකොට මුහුදු මට්ටමේ වගේ 10 ගුණයක් වැඩි අති විශාල පීඩනයට ඔරොත්තු දෙන්න බැරුව එකපාරටම එයාලගේ සබ්මරීනයේ නැරඹුම් කවුළුව ලොකු සන්දයක් එක්ක ඉරිතලා ගියා. මේ බිහිසුණු තත්ත්වය නිසාම එයාලගේ සාගර පතුලේ ඉන්න පුළුවන් වුණේ ඉතාමත් කෙටි කාලයක්. ඒ කියන්නේ අතිශය තීරණාත්මක විනාඩි 20ක් වගේ පොඩි වෙලාවක් විතරයි. හැබැයි මේ කෙටි වෙලාව කොච්චර වකිනවද කියන එක මේකෙන් අපූර්වට පැහැදිලි වෙනවා. ජැක් පිකාඩ් කියපු විදිහටම ජීව විද්‍යාඥයින් දශක ගණනාවක් තිස්සේ අහපු ප්‍රශ්නයකට ඒ මොහොතේ උත්තර ලැබුණා. ඒ තමයි මේ තරම් ගැඹුරු තැනක ජීවියක් තියෙන්න පුළුවන්ද කියන එක. උත්තරය තමයි ඔව් පුළුවන්. ඒ විනාඩි 20 ඇතුළත එයාලා දැක්කා සුදු පාට ඉස්සන්, පැතලි මාළු වගේ සත්තු සහ මුහුදු පතුල වැහිලා තියෙන දුඹුරු පාට මඩ ටට්ටුවක්. ඉතින් මුළු විද්‍යාත්මක ප්‍රජාවම පුදුම කරමින් එදා ඒ අඳුරු අගාධයේ ජීවිය තියෙනවා කියලා ඔප්පු වුණා. ඊළඟට අපි එමු නූතන ගවේෂණයන් වලට. ට්‍රියස්ටේ ගමනින් පස්සේ 1996 දී කයිකෝ ගමනය සහ 2012 දී ජේම්ස් කැමරන්ගේ ගමන වගේ දේවල් නිසා අපේ දැනුම තවත් ගොඩක් පුළුල් වුණා. ඉස්සර තිබුණු ලොකුම විශ්වාසය තමයි මරියානා ආගාධය කියන්නේ කිසිම ජීවයක් නැති මල කලාපයක් කියන එක. හැබැයි මේ නූතන ගවේෂණ හරහා ඒ කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඉර එළිය කොහෙත්ම නැති මේ පරිසරයේ ජීවීන් යැපෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයෙන් නෙමෙයි. ඒ වෙනුවට මුහුදු පතුලේ පාෂාණ වලින් නිකුත් වෙන රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරලා බැක්ටීරියා මගින් කරන රසායනික සංශ්ලේෂණය කීමෝසින්තසිස් කියන ක්‍රියාවලිය හරහා තමයි මේ පරිසර පද්ධතිය ජීවත් වෙන්නේ. මේක ඇත්තටම අපේ විද්‍යාවේ ලොකු පෙරලියක්. දැන් අපි බලමු මේ අගාධයේ තියෙන ජීව විද්‍යාව දිහා. 1998 දී කයිකු ගවේෂණයෙන් හොයාගත්ත හිරොන්ඩෙලියා ගිගාස් කියන යෝධ ඇම්ෆිපොඩ් ජීවියා මේකේ තියෙන අමුතු බව අපිට හොඳටම පෙන්නලා දෙනවා. මේ සතාගේ ක්‍රියාවලිය ඇත්තටම පුදුම සහගතයි. සාමාන්‍යයෙන් මේ වගේ අධික පීඩනයක් යටතේ සතෙක්ගේ කැල්සියම් කාබනේට් කවචයක් දිය වෙලා යන්න ඕනේ. හැබැයි මූන් කරන්නේ මාරම මෙඩක්. මුලින්ම මූන් මුහුදු පතුලේ මඩ ඇස්සේ කෑම හොයනවා. ඊට පස්සේ උන්ගේ බඩවැල් වල තියෙන විශේෂ එන්සයිම් වලින් ඒ මඩවල තියෙන ඇලුමිනියම් අයන වෙන් කරගන්නවා.
අන්තිමට ඇලුමිනියම් වලින් තමන්ගේ පිටසැකිල්ල වටේට මාරම ආරක්ෂිත කවචයක් හදාගන්නවා. හරියට නිකන් ඇලුමිනියම් ආම එකක් ඇඳගත්තා වගේ වැඩක් මේක. අගාදේ ඉන්නේ උන් විතරක් නෙමෙයි මඩ පෙරහන් කර ඉන්න මුහුදු ඌරන් මීටර් 8000ක් විතර යට ජීවත් වෙන මැරියානා ස්නයිල් ෆිෂ් වගේ අමුතුම ජීවීන් ගොඩාක් එහෙ ඉන්නා. අර ස්නයිල් ෆිෂ්ටේ නම දාලා තියෙන්නේ මුල්ම HMS චැලෙන්ජර් නැවේ හිටපු කාර්ය මණ්ඩල සමාජිකයෙකුට ගෞරවයක් විදිහටයි. ඒ වගේම සෙන්ටිමීටර් 20ක් විතර ලොකු වුණත් තනි සෛලයක් විතරක් තියෙන සෙනොෆියෝෆෝස් වගේ සත්තුත් ගොදුරක් එනකම් අගාධ බිත්තිවලට සවි වෙලා බලාගෙන ඉන්නේ විලෝපික ටියුනිකේට්ස්ලාත් මේ අගාධයේ ඉන්න අපූරු පදිංචිකරුවෝ. අවසාන වශයෙන් අපි කතා කරමු ගැඹුරු සාගරයේ අනාගතය ගැන. මේ වගේ ආන්තික පරිසර පද්ධතියක් සහ ඒකේ ඉන්න ශුද්‍ර ජීවීන් ගැන ඉගෙන ගන්න එක අපිට මේ තරම් වැදගත් වෙන්නේ ඇයි? මේ ජීවීන් ගැන තවදුරටත් අධ්‍යයනය කරන එකෙන් ජෛව වෛද්‍ය විද්‍යාවේ ලොකු පෙරලියක් කරන්න පුළුවන් වගේම පෘථිවියේ ජීවය පටන් ගත්තේ කොහොමද කියන එකටත් උත්තර හොයාගන්න පුළුවන්. හැබැයි අපි මේ දේවල් හොයාගන්නත් කලින් අපිට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා. මේ තරම් ගැඹුරු පිරිසිදු මාරියානා අගාධිය පතුලටත් මේ වෙද්දි මිනිසුන්ගේ ප්ලාස්ටික් ගීන් ඉවරයි. ඉතින් අපි මොහොතක් හිතලා බලමු මේ පරිසර පද්ධතිය ගැන අපි සම්පූර්ණයෙන් දැනගන්නත් කලින් ලෝකයට කොච්චර වටිනා සොයා ගැනීම ප්‍රමාණයක් අපේම ක්‍රියාකාරකම් නිසා සදාහටම නැති වෙලා යාවිද? මාරියානා අගාධිය කියන්නේ නිකම්ම ගවේෂණය කරන්න තියෙන තැනක් විතරක් නෙවෙයි. අපි අනිවාර්යෙන්ම ආරක්ෂා කරගන්න ඕනේ මිලකල නොහැකි ලෝකයක්.